අයිබෝවන් A-level media ලංකාවටම ඔන්ලයින්. එහෙනම් අද අපි ලංකාවටම ඔන්ලයින් මීඩියා ක්ලාස් එකේ පටන් ගන්න හදන්නේ හතරවෙනි පාඩම. පළවෙනියෙන් මේ ඔන්ලයින් ක්ලාස් එක ගැන කියලා ඉන්නවා. නේ? මේ ඔන්ලයින් ක්ලාස් එක සතියට දෙපාරක් ඔබට අඟහරුවාදා දවසේ බලන්න බැරි වුණොත් බ්‍රහස්පතින්දා රැත් මීඩියා ක්ලාස් එක බලන්න පුළුවන්. අඟහරුවාදා රැ මීඩියා ක්ලාස් එක බලන්න බැරි වුණොත් ඒකේ රෙකෝඩින් එක යනවා කවද්ද? බදාදා උදේ පාන්දර. බ්‍රහස්පතින්දා ඔබට බලන්න බැරි වුණොත් සිකුරාදා උදේ පාන්දර ඒ රෙකෝඩින් එක යනවා. මේ විදිහට ගත්තොත් සතියට දවස් 4ක් ක්ලාස් එක යනවා. ප්‍රධාන වශයෙන් මාසෙට මේ විදිහටම ක්‍රියාවලිය යනවා. ඕන වෙලාවක ඕන දවසක ওই තියෙන දවස් වලින් මීඩියා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ කරන වැඩ මොනවද? මාසෙට ටියුට් එකක් ෂෝට් නෝට් එකක් එක්ක බිත්තිය ගහගන්න මයින්ඩ් මැප් එකක් දෙන එකම මීඩියා පන්තිය මේ මීඩියා පන්තිය විතරයි. ෂෝට් නෝට් එකයි මයින්ඩ් මැප් එකයි ටියුට් එකයි රෙකෝඩින් දෙකකුත් එක්ක සතියට ක්ලාස් දෙපාරක් යන එකම මීඩියා පන්තිය ලංකාවටම මෙච්චරයි. කොපි කරාට සම කරන්න බෑ. හරි. එහෙනම් අද අපි පටන් ගන්න යන්නේ හතරවෙනි පාඩම. මොකද්ද? හතරවෙනි පාඩම සාම්ප්‍රදායික මාධ්‍ය හා ජන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය. හරි. මොකද්ද? මේකේ තියෙනවා ලස්සන නම් හතරක් නේ. සාම්ප්‍රදායික මාධ්‍ය, ආයෙ තියෙනවා ජන මාධ්‍ය, ආයෙ තියෙනවා නව මාධ්‍ය හා මොකද්ද? සමාජ මාධ්‍ය. ඒකෙන්ම පේනවා මේ පාඩම කොටස් කීයකට බෙදලා තියෙනවද? හතරකට බෙදලා තියෙනවා. හරි. එහෙනම් මේ පාඩම කොටස් හතරකට බෙදලා තියෙනවා නම් අනිවාර්යෙන්ම අපිට මේ හතර වෙන වෙනම කතා කරන්න වෙනවා. මේ දියාවල තියෙන ප්‍රධානම දේවල් මොනවද? අපිට ඇහැට කනට නිතරම පේන දේ තමයි මොකද්ද? රූප වාහිනියයි, ගුවන්විදුලියයි, පොත්පතයි කියන්නේ. එතකොට සාම්ප්‍රදායික මාධ්‍යයෙන් පස්සේ ජනමාධ්‍ය බිහි වෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍යයට කලින් තමයි සාම්ප්‍රදායික මාධ්‍ය තියෙන්නේ. ඊට පස්සේ නව මාධ්‍ය බිහි වෙනවා. නව මාධ්‍ය දියුණුවත් එක්ක මොකද්ද බිහි වෙන්නේ? සමාජ මාධ්‍ය බිහි වෙනවා. එතකොට මේ කියන්නේ එකම කතන්දරයක්. අපි බලමු මොකක්ද මේ සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ. අපිට පළවෙනියෙන්ම කතා කරන්න තියෙන්නේ ඒ ගැන. මම හිතනවා සාම්ප්‍රදායික මාධ්‍ය හඳුනා ගැනීම අපිට තියෙනවා. මොකද්ද මේ සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ? ඔබ ජීවත් වෙලා ඉන්න සමාජයේ අද තත්ත්වයටපත් වෙන්න අතීත තිබ්බ සම්ප්‍රදාය පදනම් වෙලා තියෙනවා. ඒක ඔබේ ගෙදර වටේ තියෙන ගම අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ආය මොකද්ද? ඔබ ඉන්න ප්‍රදේශය අනුව සම්ප්‍රදාය වෙනස් වෙන්න පුළුවන්. ඔබ ඉන්න රට අනුව සම්ප්‍රදාය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටෙන් රටට, ජාතියෙන් ජාතියට, ආගමෙන් ආගමට මොකද්ද වෙන්නේ? සම්ප්‍රදාය වෙනස් වෙනවා. එහෙනම් ඒ වෙනස් වෙන සම්ප්‍රදාය අපි මොකද කරන්නේ? හඳුනගන්න ඕන. අපි ලංකාවේනේ නැටුම් ගත්තාම මොකද්ද? උඩරට නර්තන සම්ප්‍රදාය තියෙනවා, පහතරට නර්තන සම්ප්‍රදාය කියලා තියෙනවා, සබරගමු නර්තන සම්ප්‍රදාය කියලා කියනවා නේද? ටිකක් යාපනයේ පැත්තට යනකොට ඉන්දියානු භාෂාවේ තියෙන සම්ප්‍රදායනුත් අපිට දැක් ගන්න පුළුවන්. හැබැයි ඉන්දියාවේ දමිළ සංස්කෘතියට යම්කිසි සාපේක්ෂ වෙනස්කමක් නූරෙලියේ කඳුකරේ වෙසෙන දමිළ ජනතාව අතර තියෙනවද නැද්ද? තියෙනවා. දමිළම නෙමේද? දමිළම තමයි ඒ ප්‍රදේශයේ එක්ක වෙනස් වෙන්නේ නැද්ද? සංස්කෘතිය සම්ප්‍රදාය වෙනස් වෙනවා. එතකොට නැටුම් වලත් සම්ප්‍රදායන් වෙනස්කම් තියෙනවා කියලා නර්තනය අධ්‍යයනය කරන ළමයි දන්නවද නැද්ද? දන්නවා. අපි ඒව කතා කරන්න යනවද මෙතන? නෑ. අපි පොදුවේ කතා කරනවා සම්ප්‍රදාය කියන්නේ මොකක්ද? පුතා කාලාන්තරයක් තිස්සේ ඔබේ ගමේ මිනිස්සු වැවට බාරහාර වෙනවා නම්
වැව වෙනුවෙන් කිරි උතුරනවා නම් නැත්නම් ඔබේ ගමේ ඉන්න මිනිස්සු ගමේ රුක් දේවතාව එක්ක දහනවා නම් කාලාන්තරයක් තිස්සේ කරගෙන එනවා නම් අපි කියනවා කාලාන්තරයක් තිස්සේ එක දිගට පැවත එන යම් කිසි දෙයක් තියෙනවද ආන්ගේ දෙයට අපි කියනවා පුතා මොකද්ද සම්ප්‍රදාය මොකද්ද සම්ප්‍රදාය කියලා කියනවා. එහෙනම් අපි කතා කරන්න යන්නේ අන්නේ සම්ප්‍රදාය. හරි. එතකොට කෝ ඒ කියපු ටියුට් එක. මෙන්න ටියුට් එක ගහලා තියෙනවා ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය නව මාධ්‍ය හා ඕන විස්තරය තියෙනවා නේ. මොකද්ද? හතරවෙනි පාඩම ලස්සන ටියුට් එකක් ඕම බලා ගන්න පුළුවන්. ලස්සන ටියුට් එකක් ගහලා තියෙනවා නේ. ලස්සන උනාට මදි ඇතුලේ ඕන දේවල් නැත්තම්. විෂය නිර්දේශයෙන් පිට යන්නේ නැතුව නේද? ආවරණ කලාපෙන් බැහැරව යන්නේ නැතුව ආවරණ කලාපෙ ඉඳගෙනම අපි සබ්ජෙක්ට් එක කරනවා. හැබැයි එළිය දේවල් දැනගන්න නැතුව අපි මේක අතපත ගන්න නැතුව යන්නේ නැහැ. හැබැයි ආවරණ කලාපයෙන් පිට ගිහිල්ලා අපි වෙන දේවල් කරන්න යන්නේ නැහැ. අපි විෂය විදිහටම ඉගෙන ගන්න. හරි. අපි යන් හැඳින්වීමට. එතකොට හැඳින්වීමට යන්න කලින් මට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ සාම්ප්‍රදායික මාධ්‍ය තුල මොකද්ද මේ සාම්ප්‍රදාය අපි හඳුන්වගත්ත සම්ප්‍රදාය හරි. දැන් මාධ්‍ය කියන්නේ මොකද්ද? අපි ඒක කතා කරේ නැහැ. මාධ්‍ය කියන්නේ මොකක්ද? අපුතා අනබෙරහඬත් සම්ප්‍රදායික එක මාධ්‍යයක් තමයි. කවිය ගීතය සාම්ප්‍රදායික එක මාධ්‍යයක් තමයි. ජන නාටකයේ ජන ගීතයක සාම්ප්‍රදායික මාධ්‍යයක් තමයි. ශාන්ති කර්මය කියන්නේ එක සාම්ප්‍රදායික මාධ්‍යයක් තමයි පුතා. එහෙනම් ඔයාලා නැටුම් කරනවා නම් නාට්‍ය රංග කලාව කරනවා නම් සංගීත කරනවා නම් සෞන්දර්යය කරනවා නම් සරලවම කිව්වොත් මේව ගැන ටිකක් හරි ඉගෙන ගන්න තියෙනවා. කලා විෂය ධාරාව හදාරන බහුතරයක් ළමයි මාධ්‍ය විෂය කරනවා. තාක්ෂණික විෂය හදාරන ළමයිනුත් මාධ්‍ය විෂය කරනවා. කලා විෂය ධාරාව හදාරන ළමයින්ට මොකද ළමයි අර කියන සෞන්දර්ය විෂයන් කරනවා නම් මේ කියන දේවල් ආය අමුතුවෙන් ඉගෙන ගන්න දේවල් නෙමෙයි. ඔබට ලියන්න පහසුයිද අපහසුයිද? අතිශය පහසුයි. සාමාන්‍යයෙන් A level පේපරේ 3 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ වගේ බහුතරයක් හැදෙන්නේ මේ පාඩම. එතකොට ඔබ දන්න දේ, ඔබ දැකලා තියෙන දේ, ඔබ ආශ්‍රය කරලා ඇසුරු කරලා තියෙන දේ මොකද්ද කරන්න තියෙන්නේ? දැකපු දේ ලස්සනට පිළිවෙලට ලියන්න තියෙන්නේ. අපි කියනවා මීඩියා. පොතේ දේ අරගෙන පොතේම ලියන එක නෙමෙයි මීඩියා කියන්නේ. ප්‍රායෝගික ජීවිතයේ තියෙන ඕන තරම් දේවල් ඇහැට දකින්න පේන දේවල්. අපි ඒවා ග්‍රහණය කරගන්නේ කොහොමද? අපි ඒවා දකින්නේ කොහොමද? ඒ දේවල් දැකලා බලලා අධ්‍යයනය කරලා පොතේ ලියන එක තමයි මීඩියා කියන්නේ. නැත්තම් පොතක තියෙන එකක් තවත් පොතක ලියන එක නෙමෙයි. හරිද? එහෙනම් සාම්ප්‍රදායික මාධ්‍ය හරි සරලයි කියලා කියනවා. යම් යම් තේමාවන්ට අන්තර්ගතව යන්නේ කියලා කියනවා. මොකද්ද? ආයි කියනවා නම්‍යශීලී කියලා කියනවා. ආයි මොනවද කියන්නේ? සංස්කෘතිය සන්දර්භය, ඒ කියන්නේ සංස්කෘතියට අනුව වටපිටාව වෙනස් වෙනවා. අවම පිරිවැයක් තියෙනවා කියලා කියනවා. නේද? අපි මේවට කියනවා මොකද්ද? සාම්ප්‍රදායික මාධ්‍යයේ මොනවද? සුවිශේෂතා. මොනවද? සුවිශේෂතා. මේ කියන සරල ව්‍යුහය මොකක්ද? අපි පළවෙනි කතා කරමු. සරල ව්‍යුහය මොකක්ද? පුතා ශාන්ති කර්මික මොකද්ද? ශාන්ති කර්මික යහනක් හදන්න පිළියෙල කරන්න මහා මුද්‍රව්‍ය වුණද විශාල වියදමක් යනවද? නෑ. මේවට යන්නේ ගොක්කොල රඹ පතුරු නැත්නම් අපි කියනවා කෙහෙල් පතුරු හබරල කොළ නේ. කෙසෙල් කොළ ඕම ඔය වගේ දේවල් ගන්න. කෙහෙල් බඩ නේ. ඔය වගේ දේවල් ගන්න. පිරිත් කොටුවක් හදද්දී නේ ඉස්සර ගත්තේ ඔය මොනවද? ඔය කියපු ගස්වල කොළ జాතිමයි. දැන් අරගෙන අර බොක්ස් වගේ ගෙනල්ලා ක්ලිප් කරන පිරිත් මණ්ඩප ඒ කාලේ තිබ්බේ නැහැ. එතකොට ඒකේ ව්‍යුහය සංකීර්ණයිද? ඒ ව්‍යුහය ගැඹුරුයිද? නෑ, සරලයි.
ගහක කොළාත්තක් කෙල්ලලා ගියපු පාර සලකුණු කරන එක සංකීර්ණයිද සරලයිද? සරලයි. අපි කියනවා මොකද්ද? සාම්ප්‍රදායික මාධ්‍යයේ තියෙන සරල ව්‍යුහය. ඊළඟට මොකද තියෙන්නේ? තේමාත්මක අන්තර්ගතය. මොකද්ද මේ තේමාත්මක අන්තර්ගතය කියන්නේ? මල්ලේ හන හදන්න ඕන විදිහට පිරිත් මණ්ඩපේ හදන්නේ නෑ. පිරිත් මණ්ඩපේ හදන්න ඕන විදිහට ශාන්ති කර්මය හදන්නේ නැහැ. අවුරුදු උත්සවයේ සමරන විදිහට වෙසක් උත්සවයේ සමරන්නේ නැහැ. වෙසක් උත්සවයේ සමරන විදිහට මොකද්ද? කතෝලිකයන්ගේ නත්තල් උත්සවයේ සමරන්නේ නැහැ. තයි පොංගල් දීපවාලි සමරන්නේ නැහැ. ඒ තේමාවට අදාළ අන්තර්ගතයක් තියෙනවා. අපි ඒකට කියනවා තේමාත්මක අන්තර්ගතය. නිකන් සරලව මේ අපි කතා කරගෙන යන්නේ. දැන් අපි ඔය නෝට් එක දෙමු. නේ? නෝට් එක වෙනම දෙනවා. බැයි මේ අපි කතා කරගෙන යන්නේ මොකක්ද මේ කියන්නේ කියන කාරණා. ඊළඟට කියනවා නම්මශීලී. අපි නම්මශීලී කියන්නේ මේ නැගෙන එකද? යකඩයක් නැමෙනවා වගේ නමන්න පුළුවන්ද? යකඩයම ලේසියකින් නමන්න පුළුවන්ද? රබර් වගේ නැමෙන එකද? එහෙනම් මේ රබර් වගේ නැමෙන එක ගැන දොයි කියන්න හදන්නේ නෑ. මේ කියන්න හදන්නේ මොකද්ද පුතා? තැනේ හැටියට වෙනස් වෙනවා. මොකද්ද? තැනේ හැටියට වෙනස් වෙනවා. කමත රඟ භූමිය කරගෙන සොකරි රඟ දක්වනවා. ඒ තැනේ හැටියට නෙමේද කමත වෙනස් වෙන්නේ නැද්ද තැන් තැන් වල හැටියට? එතකොට අපි මහා ස්ටේජ් ගහනවද? පසුබිම් අලංකරණ තියනවද? තිර රචන පිටපත් රචන අරගෙන ඊට පස්සේ වේදිකා ගෘහයන් නිර්මාණ කරගෙන ආලෝක පරිපාලනයන් ශබ්ද පරිපාලනයන් යොදාගෙන මේවා කරනවද? නෑ. මොකද්ද? කමත රංග භූමිය කරගත්තා. ඒ කමතේ හැටියට මොකද එතන තියෙන වපසරිය හදාගත්ත රංගපෑව මොකද්ද? සොකරි. ඉඩ තියෙන තැනක් මිදුලක් ගත්තා. පොඩි භූමියක් කොටසක් ගත්තා. මොකද්ද රංග දක්වුණා? මොනවද? කෝලා. මේව තැනේ හැටියට වෙනස් වෙනවා. පිරිත් මණ්ඩපේ ගහනවා ගෙදර ඉඩ තියෙන හැටියට නැත්තම් පිරිත් මණ්ඩපේ ඉදි කරන තැනේ හැටියට. මෙහෙමමයි කියලා නිශ්චිත ක්‍රමයක් විදිහක් තියෙනවද? නෑ. තැනේ හැටියට වෙනස් කරන්න පුළුවන්. පහසුවේ නිර්මාණශීලීත්වය අනුව වෙනස් කරන්න පුළුවන්ද? බැයිද? පුළුවන් පහසුවේ. අපි ඒකට කියනවා මොකද්ද? නම්‍යශීලීත්වය කියලා. එහෙම කියලා විකෘති කරන්න යන එක නෙමෙයි. එකක් කියන්න ඕන. දැන් මොකද සම්ප්‍රදාය කියලා ගොඩ මිනිස්සු කරන්නේ සම්ප්‍රදාය විකෘති කරන්න හදනවා. ඒක නෙමෙයි. මොකද්ද? ඒ තැනේ හැටියට යම් ප්‍රමාණයකින් වෙනස් කරලා අලංකාර කරන්න පුළුවන්. අපි කියනවා නම්‍යශීලීත්වය. හරි. ඊළඟට මොකද්ද? සංස්කෘතික සන්දර්භය. සන්දර්භය කියන්නේ මොකද්ද? අපාවට ඇති වටපිටාවට සන්දර්භය කියනවා. වටේ තියෙන වටපිටාවට අපි හැදලා තියෙන ගොඩ නැගිලි තියෙන වටපිටාවට අපි කියන මොකද්ද? සන්දර්භය. සංස්කෘතික සන්දර්භය කියන්නේ මොකද්ද? උඩරට නැට්ටුවෙක් උඩරට වෙස්සඳු බැඳගෙන පහතරට නටන්න යනවද? නෑ. එහෙම නටන්නේ නෑ. ඊට අවශ්‍ය සංස්කෘතික සන්දර්භයේ වටපිටාවක් ගොඩනැගිලා තියෙනවා නුවර, කෑගල්, කුරුණෑගල වගේ ප්‍රදේශවල. ඊට ආවේනික වටපිටාවක් තුල ලස්සන සංස්කෘතියක්, ලස්සන නර්තන කලාවක් ගොඩනැගිලා තියෙනවා. ඒකේ මිනිස්සු විනාශ කරන්න යන්නේ නැහැ. ඒ කලාකාරයෝ ශිල්පියෝ විනාශ කරන්න යන්නේ නැහැ. ඒක ආරක්ෂා කරනවා. ඒකට මොකද්ද පාදක වෙලා තියෙන්නේ? පෙරහැර සංස්කෘතියක් තියෙනවා. පෙරහැර සංස්කෘතිය වටා ගෙතිලා මොකද්ද? වෙස් නර්තනයක් පෙරහැරට පසු කාලීනව එකතු වෙලා තියෙනවා. වෙස් නර්තනයත් එක්ක ශාන්ති කර්ම බිහි වෙලා තියෙනවානේ. මොකද්ද මේකට වටපිටාවක් ගොඩ නැගිලා තියෙනවානේ. වටපිටාවක්. ඔබ ඉන්න ප්‍රදේශයේ මොකද්ද? හේන් ගොවිතැන් කරනවා නම් ඊට අදාළ භාෂාව, එදිනෙදා ක්‍රියාවලියක්, කෙම් ක්‍රම වගේක්, නැත්තම් ජන කවි පෙළක් ඕ නිර්මාණය වෙලා තියෙනවා. ඒ සංස්කෘතික සන්දර්භයට ඒකට කියනවා අපි ජීවත් වෙලා ඉන්න වටපිටාවට. ඊළඟට මොකද්ද? අවම පිරිවෙල. පුතා ගස්වල තියෙන කොළ ටික හදලා යහන ගහන්න සල්ලි යනවද? ගස්වල තියෙන කොළ අතු ටික කපලා
පිරිත් කොටුව ගහන්න සල්ලි යනවා. ගස්වල තියෙන කොළ ගෙඩි ටික තලලා කරලා පාට කරලා බිතිසිතුවන් ටික අඳින්න පොල් කුඩු ටික පාට කරලා බිම රට අඳින්න සල්ලි යනවද පුතා? නෑ සල්ලි යන්නේ නැහැ. අන්න ඒකයි සාම්ප්‍රදායික මාධ්‍යයේ අවම පිරිවැය කියලා කියන්නේ ශිෂ්‍යතාවයකට. හරි දැන් අපි ওই ටික කතා කරා. දැන් ওই ටිකේ නෝට් එක දෙන්න තියෙනවා. අපි දැන් නෝට් එකට යන් කොහොමද මේක පිළිවෙලකට නෝට් එකකට ගන්නෙ? අපි ගාව තියෙන ලස්සන කතාවක්. අපි දැන් මේ අමාරුයි කියන දේවල් ලස්සනට සරලව ග්‍රහණය කරගෙන තියෙනවා. ඇති දෙයක් නැහැ නේ. ඇති දෙයක් නැහැ. මොකද්ද? සරල ව්‍යුහය කියන්නේ මොකද්ද? සාම්ප්‍රදායික මාධ්‍ය නේද? තේමාත්මක අන්තර්ගතයක් කියන්නේ මොකද්ද? නේ? සරල ව්‍යුහය කියන්නේ මොකද්ද කියන එක අපි කතා කරා. නම්‍යශීලීත්වය කියන්නේ මොකද්ද? සංස්කෘතික සන්දර්භයක් කියන්නේ මොකද්ද? අවම පිළිවෙලක් කියන්නේ මොකද්ද? ඔය ටික කතා කරා. නේ? එහෙනම් ඔන්න ඔය ටික කොහොමද පිළිවෙලට ලියන්නේ? පේපර් එකට ඇහුවොත් සාම්ප්‍රදායික මාධ්‍ය ශීර්ෂතා 4ක් ලියා විස්තර කරන්න. එළියන 4 කොහොමද අපි ලියන්නේ? ඒවට ලියන්න ඕන ප්‍රමාණයන් කොහොමද? දාන්න ඕන උදාහරණ කොහොමද? අපි ඒ ටික දැන් කතා කරනවා. ඒ ටික ලියා ගන්න හැමෝම ටියුට් ලෑස්ති කරගන්න. 4 වෙනි පාඩම සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය. හරි. හරි එහෙනම් ලියාගත්තා කියලා හිතනවා. ලියා ගන්න බැරි වුණාම මොකද කරන්න තියෙන්නේ? උදේ නැගිටලා ලියා ගන්න. උදේ වීඩියෝ වල ලියා ගන්න. හරි. දැන් තියෙනවා සාම්ප්‍රදායික මාධ්‍ය මොනවද? විධික්‍රම කියලා කොටසක්. මොකද්ද? විධික්‍රම. මොනවද මේ සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම? ඔයා දන්නේ නැති දේවල් වගේක් තියෙන්නේ. ඔයාට අමාරු දේවල් වගේක් තියෙන්නේ. ඔයාට ඔළුවර දේ හැදෙන, ඔයාට මිග්‍රේන් වැඩි වෙන, ඔයාට වමන යන ටිකක් තමයි සාම්ප්‍රදායික විධික්‍රම වල තියෙන්නේ. මොනවද? ඒ ඔයාට ඔළුවර කැක්කුම හැදෙන, වමන යන, කලන්තේ දාන සබ්ජෙක්ට් එක පිරිය වෙන සාම්ප්‍රදායික විධික්‍රම ටික. ජන කවි, ජන කතා, ශාන්ති කර්ම හා යාතු කර්ම, ගැමි නාටක. හරි අපිරියයිනේ. ඉගෙන ගන්න මොකද වෙන්නේ? එපා වෙනවා. එහෙම වෙන්න විදියක් නැහැ. පොඩි කාලේ ඉඳන්නේ හැච්චෝ බැච්චෝ කාලේ ඉඳන් පෙර පාසල් යන අවදී ඉඳන්නේ කොච්චර නම් ජන කවි කියලා ඇද්ද වැරදි හරි නේ? කොච්චර නම් ජන කතා අහලා ඇද්ද බොරු ඒවා හරිනේ? කොච්චර නම් ශාන්ති කර්ම අහලා දැකලා ඇද්ද? සමහරව දැකලා නැති වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් අඩුම ගානේ අහලා හරි තියෙනවා ශාන්ති කර්ම පිළිබඳව. ගැමි නාටක දැකලා නැතත් අහලා හරි තියෙනවා. රූපයක් දැකලා හරි තියෙනවා. රූප දැකපු නැති අයට මේක කතා කරගෙන යනකොට රූප ටික බලා ගන්න පුළුවන් තිරේ වැටේ ටක් ගාලා. හරි? මොකද්ද මේ ජන කවිය කියන්නේ? පුතා ජන කවිය කියන්නේ හැමෝම ලියයි ගැල් කවිය, පැල් කවිය නේ? අය මොනවද? කරත්ත කවිය කියන්නේ ගැල් කවියම අය මොනවද? දෙකම එකක්. ඔව් ආයි. මොකද්ද? පාරු කවිය පදල් කවිය ඕම් ඔය වගේ මොනවද? ජන කවි තියෙනවා කියලා කියනවා. අන්න වැදගත් ය මොකද්ද? උපදේශාත්මක ජන කවිත් තියෙනවා මොකද්ද? හොඳයි. මේවා ජන කවිනේ. මේ ජන කවි හැමෝම ලියන්න පටන් ගන්නවා. මොකද? මිනිසුන්ගේ දිනෙදා කාර්යභාරය වෘත්තීය පදනම් කරගනිමින් ඔවුන්ගේ කාංශීය මාංශීය නිවා ගැනීම උදෙසා නේ ඔවුන් විසින් කියන ලද පද 4කින් යුත් ගායනය ජන කවිය කියන්නේ. පුතා ඒක වැරදි නෑ, ඒක හරි. හැබැයි මේ ජන කවිය රැකියාවෙන් රැකියාවට වෙනස් වෙනවද? පුතා ජන කවිය වෙනස් වෙන්නේ නැහැ. ජන කවියේ තියෙන තාලයේ රිද්මය වෙනස් වෙනවා. පුතා ජන කවිය පද 4 වෙනස් වෙනවද? ඔව් පද 4 වෙනස් වෙනවා. ඒ පද 4 තියෙන තේරුම් ඒත් වෙනස් වෙනවා. පද 4 කියන සංකල්පය වෙනස් වෙන තැන අඩුයි. හරි.
දැන් ගැල් කවි මම කියන්න යන්නේ නැහැ. මම පැල් කවි මෙතන කියන්න යන්නේ නැහැ. උදාහරණ ලියද්දී ඔබ මොකද කළ යුත්තේ? පැල් කවියක් දාලා ලියන්න. පද දෙකක් තිබ්බත් හොඳට නැති උදාහරණ ලෙස කියලා දාන්න. මං කියන්නේ පේපරේට උත්තරේ ලියන්න ඕන විදිහට. එහෙම කියලා ජන කවි ඔක්කොම ලියන්න ඕනද? නෑ. මේ වගේ ජන කවි කොට්ටාසයන් තියෙන උදාහරණ ලෙස මෙන්න මේ කියන දෙක පෙන්වන්න පුළුවන්. ඔබට ලකුණු 4ම හම්බෙනවා. ලකුණු 4 එක කොටසකට. ඒ කියන්නේ මොකද්ද මේ සර් කිව්වේ? මොකද්ද මේ කියපු කතන්දරේ? තේරෙන්නේ නැද්ද? සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම 4ක් ලියා විස්තර කරන්න කියපුවාම ලකුණු කීයක් හම්බෙනවද? 16ක් හම්බෙනවා. ලකුණු 16ක්. ලකුණු 16 කියන්නේ විධික්‍රම 4ට එක විධික්‍රමයකට කීයද ලකුණු 4 ගන්න වෙටෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. හරි. දැන් මම හිතනවා තේරෙන්නේ නැති කියපු කාරණා. දැන් ජන කවි ගැන අල්ලගෙන බොරුවට නටනට ඉන්න පුළුවන්. හැබැයි කාලය අපරාධයි. ඔබ ජන කවි දන්නේ නැද්ද? දන්නවා. ඔබට පැල් කවියක් ගැල් කවියක් හොයාගන්න බැහැ. හොයාගන්න පුළුවන්. සිංහල කරලා මගේ සිංහල පොතේ තියෙන ඕලල් කරනවා නම් ඕලල් සිංහල පොතේ ඇති වෙන්න ජන කවි තියෙනවා. එහෙනම් ඒ ආශ්‍රිත කරගෙන අර කියපු කතාව ඔළුවේ තියාගන්න. මිනිස්සුන් හිතේ තියෙන දුක නිවෙන්න වෘත්තීය ස්වභාවය පෙන්눔 කරන්න සමහර තැන්වල ගැමි ජනතාවගේ බුද්ධි මට්ටම පෙන්눔 කරන්න මොනවද? උපදේශාත්මක ජන කවි මිනිස්සු ගායනා කරලා තියෙනවා. දැන් වචන පෙළ ගස්වන්න. අතීතයට යන්න. ඇවිදගෙන යන්න. පැලේ ජන කවිය කියද්දී පැලේ පැල් කවිය කියද්දී ගොයන් කපද්දි ගොයන් නෙළුම් කවි කියද්දී ඒ මිනිස්සු හැසිරුනේ කොහොමද? ඒ මිනිස්සුන්ගේ වේදනාව කොහොමද? ඒ දාඩිය පිහින්න ඇත්තේ කොහොමද? උගුර බෙරිහන් දෙනකන් කෑ ගහද්දී උගුරලේ නහර යන්න ඇත්තේ කොහොමද කියන එක කල්පනා කරා. දැන් පුතා ලියන්න පටන් ගන්න ජන කවිය. ලකුණු හම්බෙනවා. හරිද? ඊළඟට මොනවද? ජන කතා. පුතා අහලා නැද්ද? ජන කතා ගැන? ජන කතා ගැන අහලා නැද්ද? අපි පොඩි කාලේ ආපු ලස්සන ජන කතාවක් තමයි මහදෙන මුත්තයි මොකද්ද? ගෝලියුරුත්තයි. අන්දරේ කියන්නේ ජන කතාවක් කියනවා නේද? අන්දරේ ගැන අපි කතා අහලා තියෙනවා. කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව අපි අහලා තියෙනවා. ගම්මුලා දෑනියා නැත්තම් කියනවා රාලහාමි කියනවා නේද? එක එක තැන්වල එක එක විදිහට වෙනස් වෙනවා ගම් වලට. කොහෙද? දිව්‍ය ලෝකෙ ගිය හැටි. ඔව් අපි අහලා තියෙනවා. සමහර තැන්වල ගම රාල කියලා තියෙනවා. ඒව පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා. මොනවා නැතුණත් මේවා ජනතාව විසින් මොකද? කටින් කට පවත්වාගෙන ආපු කතන්දර. මොකෙන් මොක පවත්වාගෙන ආපුද? කටින් කට පවත්වාගෙන ආපු. අපි කියනවා මොකද්ද? කට වචන. මේව පොත්වල ලීවද? කටපාඩම් කර දැඟලුවද? නෑ. මේ කණෙන් අහපු දේ ඒ වෙලාවේ ධාරණය කරගෙන ඊළඟ කෙනාට කීවා. එහෙනම් අපිට මේ ජන කතා කියන්නේ මහ දේවල්ද? නෑ. ජන කතා ගැන කතා කරද්දී අපිට ඇති දෙයක් නෑ. එහෙනම් මිනිසා තුලින්ම නිර්මාණය වෙලා මිනිසා තුලින්ම සමාජගත වෙලා මිනිසා අතරම කාලාන්තරයක් තිස්සේ පැවතගෙන එන ජන කතා තියෙන උදාහරණ විදිහට අපට ලියන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟට යමු මොනවද? ශාන්ති කර්ම හෙවත් යාතු කර්ම. මෙතන නාට්‍ය ආරංග කලාව හෝ නර්තනය කරන ළමයි ඉන්නවා නම් මේ ශාන්ති කර්ම හෝ යාතු කර්ම කියන එක ලියන්න වෙනම අවශ්‍යතාවයක් නැහැ. ඒ කට්ටියට මේ පාඩම යමුදුවෙන් කියලා දෙන්න ඕන පාඩමක් නෙමෙයි. ඕන කොටසක් නෙමෙයි. හේතුව තමයි කීවොත් උඩ දාගෙන ලියන්න පුළුවන් විෂයක්. මීඩියා කියන්නේ. ඒ මීඩියා විෂය ඇතුලේ S2 පියාගෙන ලියන්න පුළුවන් විෂය කර්මයක් තමයි ඒ ළමයිට ශාන්ති කර්ම සහ යාතු කර්ම. මොනවද? දෙවියන් යකුන් නොපෙනෙන බලවේග උදෙසා
මිනිස්සු කරනු ලබන යම් කිසි පුද පිදවිලි ක්‍රමවේදයක් අපි කියනවා ශාන්ති කර්මයක්, යාත කර්මයක් කියලා. එතකොට කවි ගායනා තියෙනවා මේ ශාන්ති කර්ම තුල. නාට්‍යමේ පිළපාලි තියෙනවා. බෙර වාදනය කරනවා. නේ? සන්න සැහැලි ශ්ලෝක කියනවා. මේ ශාන්ති කර්ම තුලින් ජනතාව තුළ විශ්වාසයක් ඇති කරනවා. ලෙඩ කරන්නත් පුළුවන්, ලෙඩ නැති කරන්නත් පුළුවන්, හොඳ කරන්නත් පුළුවන්, නොහොඳ කරන්නත් පුළුවන්. මොනවද? ඒ ශාන්ති කර්ම තුල. හරි. අපි ඊළඟට කතා කරමු. දැන් ඊළඟට මොකද තියෙන්නේ? මේවට ලියන්න පුළුවන් දේවල් මඩු, ගම් මඩු, පෝනා මඩු, ඇල්ලුම් මඩු මොනවද? ඕන ශාන්ති කර්මයක් බලිතෝ වෙල් කියන ඒවා. ආයි මොනවද? ග්‍රහයන් සඳහා කරන ඔව් ඒව හරි. ග්‍රහයන් සඳහා කරන නවග්‍රහ බලි ශාන්ති කර්ම කරන්න. නේ? මේවා තමයි උදාහරණ. දැන් ලියා ගන්න ඕනේ මොකද කරන්නේ? කොහොම වායක් අංකාර, දේවල් මඩුව, පහන් මඩුව. දැන් අපි නෝට් එකක් දෙනකොට දැන් මේකේ අපි නෝට් එකක් දීලා තියෙනවා, ටියුට් එක තියෙන ළමයින්ට නෝට් එක තියෙනවා. හැබැයි අපි ඒ ළමයින්ට තව නෝට් එකක් මොකද කරන්නේ? ලියා ගන්න දෙනවා මීට වැඩි අමතර කරුණු කිහිපයක්. පොඩි පොඩි තැන් ටික. නේ? අපි ඊළඟට යමු. ඊළඟ කොටස. මොකද්ද? ඊළඟ කොටස ගැමි නාටක. ගැමියා විසින් රඟ දක්වන ලද කතා මාලාවක් අපි කියන්න පුළුවන් සරලවම ගැමි නාටකයක් කියලා. නේ? ගැමි නාටකයක් කියලා කියන්නේ. අපි දන්න ගැමි නාටක මොනවද? අපි ලංකාවේ තියෙන ගැමි නාටක මොනවද? අපිට ඇහෙන්න දකින්න තිබ්බ ගැමි නාටක මොනවද? සොකරි සහ කොලා. සොකරියගේ මොනවද එන්නේ? පත්තිනි දේවිය මුල් කරගෙන පවත්වනවා කියලා කියන්නේ. එතකොට දරුවෙක් නැති කතන්දරයක් මේකේ කියනවා. දරුවෙක් හොයාගෙන දරු සම්පත් බලාපොරොත්තු වෙලා ලංකාවට ආවා කියනෝනේ. එතකොට මේක ඉන්න සොකරි, පරය, ගුරුහාමි නේ, කාලි කියලා චරිතයක් ඉන්නවා තව නේ. ඕම් ඔය වගේ තව චරිත කිහිපයක් ඉන්නවා. දැන් කෝලම් රංගමඩලට ගත්තාම කෝලම් කියන නාට්‍යයට ගත්තාම මානුෂීය, අධිමානුෂීය සහ සත්ව චරිත කියලා දැන් ඕව ප්‍රභේද ගණන් කරනවා මේ නාට්‍යාංගලා කරන සහ නටුම් කරන ළමයි නේ. මොකද්ද? ජාසය, ලෙන්චින, මුදලි, පොලිස් කෝලම්, ආරච්චි කෝලම් නේ. ඕම ඔය කෝලම් වල තමයි. හරිද? ඔව්. හරි. එතකොට මේ කෝලම් වල කරන්නේ පුතා සමාජයේ තියෙන අකටයුතුකම් විවේචනය කරන එක. දැන් ශාන්ති කර්ම වල නාට්‍යමය පෙළපාලි වල යම් තැන් වල එහෙම දැක ගන්න පුළුවන්. දැන් ශාන්ති කර්ම යාතු කර්ම වල කරන්නේ බහුතරයක් ලෙඩක් සුව කරන්න, රටට ගමට සෞභාග්‍ය ගේන්න, ශාස්ත්‍රීයත්වය උදා කරගන්න. එතකොට ජනකතා කියන්නේ මොකටද? කට්ටිය එකතු වුණාම කඩමණ්ඩියට හරි පොඩි ළමයි ටිකක් හරි එකතු වුණාම අර විනෝදෙට නේ හිත සතුටු වෙන්න මොකක් හරි කියලා hina වෙන්න. දැන් අන්දරේගේ කතාවල අඬන්න දේවල් නැහැ. ගමරාල දිව්‍ය ලෝකේ ගියපුගේ අඬන්න දෙයක් නැහැ. ගණ්ඩ උපදේශයක් තියෙනවා සමහර වෙලාවට ඒ කතාවල. මහදෙන මුත්තේ කතාවල අඬන්න දෙයක් නැහැ. hina වෙන්න තියෙන්නේ ගත්ත තැනින්. හැබැයි උපදේශයක් තියෙනවද? උපදේශ තියෙනවා මේක හරියට. එතකොට ජනකවිත් කියන්නේ ඇඟේ තියෙන කාංශය මහන්සිය දුක වේදනාව නිවා ගන්න. කෑ ගහලා කියනවා. නේ? සමහරු දුකක් වේදනාවක් දැනෙච්ච වෙලාවට වචනයක්වත් කතා කරන්නේ නැහැ. මුල්ලකට වෙලා ගුලි ගහලා ඉන්නවා. සමහරුන්ට ඕන කෑ ගහලා කියන්නේ. වේදනාව විනාශ කරලා පිට වෙලා යන්න කෑ ගහනවා. මම හිතනවා ඒකට තමයි ජනකවිය මිනිස්සු ගන්න ඇත්තේ. බෑ ජනනාටක කියන්නේ එහෙම එකක් නෙමෙයි. සමාජයේ තියෙන අකටයුතුකම්, දුරාචාර, රාජ්‍ය සේවයේ දෙන රාජ්‍ය සේවකයන්ගේ අකටයුතුකම් සහ හරියට රාජ්‍ය සේවය නොකිරීම පිළිබඳව මොකද කරන්නේ? මේ නාටක තුලින් මොකද විවේචනයට ලක් කරනවා. දැන් මේ නාටක බිහි වෙන්න විවිධ උප්පත්ති කතා තියෙනවා. ඇත්තටම මීඩියා කරන ළමයින්ට මේකේ උප්පත්ති කතා මැත්තේ නැහිලා ලියන්න ඕන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හැබැයි දෙනවා. කරුණු දෙනවා. දැන් අපි මේ කරුණු ගැන කතා කරද්දී ඒ නෝට් එක දෙනවා. මේකේ උප්පත්ති කතාව මේ වගේ සොකරිය උප්පත්ති කතාව නේද? කෝලම් වල උප්පත්ති කතාව මේ වගේ ශාන්ති කර්ම බේම් මෙහෙම තියෙනවා. එහෙම එකක් කටියට දෙනවා.
හැබැයි ඒක පදනම්ම කරගන්න එපා. එහෙම වුණොත් ඔබ ශාන්ති කර්මයක් ගැනම ලියව වෙයි. නැත්තම් සොකරි ගැන විතරක් ලියලා තියෙයි. නැත්තම් කෝලම් ගැන විතරක් ලියලා තියෙයි. ඔබ නිකන් ඩ්‍රාමා කරන ළමයි ඩ්‍රාමා පේපර් එකට උත්තර ලියව වගේ තියෙයි. ඩාන්සින් කරන ළමයි ඩාන්සින් කරන පේපර් එකට උත්තර ලියව වගේ තියෙයි. අපි ලියන්නේ මොකද්ද? සබ්ජෙක්ට් එක මීඩියා. තේරුණාද? හරි. අපි ඊළඟට කතා කරන්න තියෙන දෙයට යන්න කලින් සාම්ප්‍රදායික මාධ්‍යයේ වැදගත්කම් දැනුම් උපදේශ සම්පාදනය නේද? එහෙම වෙනවද නැද්ද කියන එක අපි කතා කරමු. උපදේශාත්මක සංදේශ ජනනය කළ හැකි වීම, භව ප්‍රකාශනයේ අහිතකර සමාජ ප්‍රවණතා නේද? විවේචනයට ලක් කිරීම, විනෝදාස්වාදය සඳහා යොදා ගැනීම. මේ කියන වැදගත්කම් ටික මේ කරුණු ටික කියවපුවම සහ දැන් කියපු දේවල් වලින් සාම්ප්‍රදායික මාධ්‍යයේ වැදගත්කම් ටික කියවපුවම ඔබට තේරුම් නැත්තම් ඔබ ඉඳලා තියෙන මීඩියා ක්ලාස් එක වෙන්න විදියක් නැහැ. නේද? එහෙම වෙන්න ඕන. ඔබට වැඩක් තියෙනවා. මේ නෝට් එක දැන් දෙනවා. දැන් ලියා ගන්න. ඊට පස්සේ මේ සාම්ප්‍රදායික මාධ්‍යයේ වැදගත්කම් ටික ඔබට ඇස් උඩ බලාගෙන එද්දි ඔබට තේරෙයි. නැත්තම් ඔබ මනෝලෝකයකට ගියොත් ඔබට තේරෙයි. නැත්තම් ඇස් දෙක පියාගත්තොත් ඔබටම ඇවිල්ලා පෙනෙයි. මේ කියන වැදගත්කම් ටික ආන් අර කියපු විධික්‍රම ඇතුලේ තිබ්බා නේද කියන කාරණා. හරි. එහෙනම් මම නෝට් එක ලියා ගන්න දෙනවා. කට්ටිය අමතර කුලයක් අරගෙන ජන කවිය, ජන කතාව සහ ශාන්ති කර්ම, යාතු කර්ම, ගැමි නාටක පිළිබඳව ලියා ගන්න පටන් ගන්න. එහෙනම් නෝට් එක ලියා ගන්න. දැස් වෙන කුලයක් පෑනක් අරගෙන ගන්න වෙලාවක් දෙනවා. පොඩි වෙලාවක්. ඔබට ජන කවිය පිළිබඳව නේද? ජන කතාව පිළිබඳව බලා ගන්න පුළුවන් වෙයි. හරි. ලියන ලැස්ති ඇති කියලා හිතනවා. හරි. ඊයස්සේ අහනවා කොහොමද මේ ටියුට් එක ගන්නෙ? ටියුට් එක ගන්න කොහොමද? ටියුට් එක ගන්න අමාරු නෑ. මේ ටියුට් එකත් එක්ක ඔයාලට මේ මොකද්ද ෂෝට් නෝට් එකක්. ඒ ෂෝට් නෝට් එකත් එක්ක ඔයාලට මොකක්ද දෙනවා? මයින්ඩ් මැප් එකක් නේ. ෂෝට් නෝට් එකක් ලියන හැටිත් කියලා දෙනවා. මේ පාඩමේ ෂෝට් නෝට් එකක් ගහගන්න Tamanට ඕන විදිහට ෂෝට් නෝට් එක ආයෙත් වෙන කුලයක හදාගන්න කොහොමද කියන එක කියලා දෙනවා පාඩමේ අන්තිමට. මේ පාඩමේ වැදගත්ම පොයින්ට් එක කොහොමද අපි හොයාගන්න කියන එක තේරෙනවා. ෂෝට් නෝට් එක දැක්කම. හරිද? කොලේ ලෑස්ති කරගන්නකම් කීවේ කොලේ පෑනයි. ක්ලාස් ෆීස් කොහොමද? මාසෙට රුපියල් 1000යි. එතකොට සතියට ක්ලාස් එක කොහොමද? 4 පාරක් යනවා. එක පාරක් බලන්න බැරි වුණොත් තව 3 පාරක් මේ ක්ලාස් එක විකාශනය වෙනවා සතියට නේ. එතකොට මාසෙට මේ ක්‍රියාවලියම ක්‍රියාත්මක වෙනවා. ඕන වෙලාවකේ තියෙන දවස් වලින් පැය ගාණෙන් සම්බන්ධ වෙලා මේ විෂය ඉගෙන ගන්න පුළුවන්. වාට මේ දේ තේරුම් නැත්තම් මේ දේ ග්‍රහණය කරගන්න බැරි වුණා නම් ඒ කැලලට ඉන්න බැරි වුණා නම් ලයිට් ගියා නම් ගෙදරදී පරක් වුණා නම් Zoom එකේ පැකේජ් එක නැත්නම් YouTube එකේ පැකේජ් එක දාගන්න බැරි වුණා නම් මොකද කරන්න පුළුවන්? ආයි ඊළඟ දවසේ පැකේජ් එක කැලල බලා ගන්න පුළුවන්. පුතා රුපියල් 1000ට මෙච්චර දෙයක් කරන්න මේ ක්ලාස් එකට පුළුවන් වෙලා තියෙනවා. ඒ හින්දා ඒ ක්ලාස් එකෙන් ප්‍රයෝජනෙ ගන්න. හරි. එහෙනම් දැන් ලියා ගන්න ලෑස්ති ඇති කියලා හිතනවා. එහෙනම් ලියා ගමු ඉදිරියට.